කීපයක් ගියාට පස්සේ සුරේෂ් සලේ කියනවා දැන් එයාට බෙල්ලේ වැල දාගන්න හිතෙනවා, මැරෙන්න හිතෙනවා, හරිම අමාරුයි, ડિප්‍රෙෂන් හැදිලා කියලා. අපිට හිතනවා මේක හරිම විහිළු සහගත තත්ත්වයක්. ඒකට හේතුව තමයි පහුගිය 2022 අවුරුද්දේදී වුණු අරගලයෙන් පස්සේ අපිව අත්අඩංගුවට ගත්තා. අපිව අත්අඩංගුවට අරගෙන අපිට චෝදනා ගොඩක් දාලා අපිව හිර කරා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතෙන්. ඒ පනතෙන් රනිල් වික්‍රමසිංහ හිර කරලා දේශබන්දුලා ඒකට සහාය දීලා සුරේෂ් සලේලත් ඒක එක කොනක හිටියා. ඒගොල්ලෝ අපිව දැම්ම අඳුරු කාමරවලට. අඳුරු කාමරවලට දාලා හුස්ම ටිකක් ගන්න බැරි වෙන්න, උලන් වදින්න බැරි වෙන්න, එළිය ටිකක් එන්නේ නැති වෙන්න, දාඩිය දාලා කුණු වෙන්න ඇරලා තිබුණේ. කන්න බොන්න ටික හරියට දුන්නේ නැහැ. නිදාගන්න පැදුරක් රෙදි කඩමැල්ලක් දුන්නේ නැහැ. මේ ඔක්කොම ටික කරලා ඉවර වෙලා පුළුවන් තරම් මේ පීඩාව තව බොහෝ ගොඩකට දුන්නු. අපිට දුන්නු. අපිව ඝාතනය කරන්න සැලසුම් කරපු හැබැයි මිනිස්සුන්ගේ විරෝධය නිසා කරගන්න බැරි වුණු සුරේෂ් සලේලා දැන් කෙදිරි ගන්නවා අප ගන්න. පාස්කු ප්‍රහාරයේ 300ක් මරපු එක අමතක කරවලා 500ක් තුවාල කරපු එක අමතක කරවලා අප ගන්න දැන් කෙදිරි ගන්නවා. පස්සේ පැත්තට හිටිනවයි කියනවා. බෙල්ල වැල දාගන්න හිතනවයි කියලා කියනවා. ඒ නිසා මේක හරිම විහිළු සාගත කාරණයක්. ඒ නිසා මේක මේ රටේ ජනතාව වගේම රාජ්‍ය නිලධාරීන් ඒ වගේම ආරක්ෂක අංශයේ අය හොඳින් දැනගන්න ඕන තත්ත්වයක්. දේශපාලඥයෝ තමන්ව පාවිච්චි කරනවා තමන්ගේ බලහුවමාරුවන් වෙනුවෙන්. තමන්ගේ බලය ආරක්ෂා කරගන්න. ඔබ හොඳට මතක් කරලා බලන්න. පහුගිය කාලේ හිටපු පොලිස්පතිලා සේරම හිරේ ගියා. බුද්ධ්‍යංශ ප්‍රධානියෝ සේරම හිරේ ගියා. ඒ වගේම ආරක්ෂක අංශවල ඉන්න ප්‍රධානියෝ ගොඩක් අය අත්අඩංගුවටපත් වුණා. ඇයි? ඒ හැම කෙනෙක්ම හැම දේශපාලන පෙරලියකම දේශපාලඥයෝ පිටිපස්සේ හිටියා. ඒ නිසා මහින්ද රාජපක්ෂලාගේ කඳවුර බලයට ගේන්න, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න නිශ්චිතවම සුරේෂ් සලේ දේශපාලන ගේම් එකක ඉඳලා තියෙනවා. ඒ ගේම් එක ඉටු කරගන්න මිනිස්සු 300ක් මරලා තියෙනවා. මරන්න සැලසුම් කරලා තියෙනවා. බෝම්බ ගහන්න සැලසුම් කරලා තියෙනවා. මිනිස්සු 500ක් තුවාල කරලා තියෙනවා. ඒ නිසා මේ විමර්ශන ඉදිරියට යන්න ඕන. සුරේෂ් සලේගෙන් ටික කරුණු එළියට ඇවිල්ලා ඒවා ඔප්පු වෙන්න පටන් ගද්දී අර සින්දුවේ මලිත්ත ගහද්දි චංචල අඬනවා වගේ දැන් රාජපක්ෂ කඳ උරත් එක් වෙලා තියෙනවා. දැන් සුරේෂ් සලේගෙන් කරුණු එළි වෙනවා. ඒවා ටික එළියට එද්දී රාජපක්ෂ කඳ උර අඬන්න පටන් ගන්න දෙනවා. මොකද්ද සම්බන්ධය? සලේට ගහද්දියි රාජපක්ෂලා අඬන්නේ. සලේගෙන් තොරතුරු එද්දී ඇයි නාමල් රාජපක්ෂලා කෑ ගහන්නේ? ඒ නිසා හරි පැහැදිලි සම්බන්ධය එළිදරව් වෙමින් තියෙනවා. සලේගේ දේශපාලන ගේම් එකේ බලපෙරළියට සම්බන්ධ ගේම් එකේ තොරතුරු එළි වෙනකොට දැන් රාජපක්ෂ කඳ උරත් කලබල වෙලා